Let's make tonight the weekend. I don't wanna wait. I don't wanna wait. I don't wanna wait. Got no reason not to celebrate. Baby, I just don't wanna wait. Hi. ඔය කවුරු TikTok එකට පස්සේ බැසත් මේ මම තමයි ඉස්සල්ලාම TikTok එකට බැස්සේ. තේරුණාද? මමයි පාතාලේ ඇලා. Feeling good, feeling good. Every day and every night, life is a journey full of spices. Gotta savor every slice. I have surprises on the corner. I can't predict, I can't pretend. Just have to make them yours. Enter directly, open the doors. Dancing like no one is watching, love and laughter. There's no time. පොළොස් Hey guys, මම මටන් රයිස් ඇන් කරි එකක් මිස්ටර් ආරච්චි එකෙන් ගත්තා. බලන්නකෝ අනේ ඒකේ ලස්සන රස පාට රුපියල් 910ක් වෙනවා මේක. හරිද? ඉතින් හොඳට කෑලි මිරිස් දාලා හදපු කිරි කොස්සෙකුත් අද එතන තියනවා මම දැක්කා. හරිද? ඊට පස්සේ මම ඒකත් සිලෙක්ට් කරගෙන හරිද අද පොලොස්සුයි මුකුණු යන්න මැල්ලුමුයි අතර මට හිතා ගන්න බැරුව හිටියේ ඒ දෙකෙන් කොයි එකද මම ගන්න කියලා. පස්සේ අන්තිමට මම තීරණය කරා මේගොල්ලන්ගේ පොලොස් එක සුපිරි රහක් කෙන හින්දා මම පොලොස් කනවා කියලා. හරිද? අම්මෝ මතක් වෙනකොටත් කටට කෙලවුණනවා. මේක මම වොයිස් කරන්නේ වෙනම වෙලාවකනේ. හරිද? ඉතින් මිරිස් කරල් පොඩි මිරිස් කරල් දෙකකුයි පපඩම් ගෑලි දෙකකුයි මේගොල්ලෝ මට දුන්නා. හරිද? ඉතින් මේ ලස්සන අඟහරුවාද දවසේ ටිකක් හවස් වරුවේ තමයි මම මේ බත් එක කන්නේ. පැය 16කට වඩාද කොහෙද निराහාරව ඉඳලා පුදුම පාටකින්නකින් ඉන්න වෙලාවක. හරිද? ඉතින් මම එළවලු සලාදත් අද සිලෙක්ට් කරගත්තා. ඒ වගේම කඩලත් සිලෙක්ට් කරගත්තා. හරිද? ඉතින් guys ඕගොල්ලන්ගෙන් පුංචිම ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරලා මට likes දාලා ඔයාට අදහසක් තියෙනවා නම් comment එකක් දාලා මට මම මේ යන ගමනට support එකක් වෙන්න කියලා. හොඳම දේ තමයි මාළු වර්ගත් කීප විදිහකටම තියෙනවා. ඔයාට ඕනේ කිරි මාළුද? ඔයාට ඕනේ මිරිස් මාළුද? ඔයාට ඕනේ බැදපු මාළුද? හරිද? ඔයාට ඕනේ බැදපු බිත්තරද? ඔයාට ඕනේ තම්බපු බිත්තරද? ඒවා එක්ස්ට්‍රා වුණත් ඔයාට ඉල්ල ගන්න පුළුවන්. ඒකට පොඩි charge එකක් add වෙනවා. හරිද? ඔයාට ඕනේ chickenද, porkද, beefද? ඔයාට කැමති එකක් මෙතනින් select කරගන්න පුළුවන්. chicken කෑම එක රුපියල් 670ක් තමයි වෙන්නේ. හරිද? ඔයාට ඉස්සෝ කෑම උනත් කන්න පුළුවන්. හරිද? මේකේ ලාර්ජ් එක තව රුපියල් 200ක් වගේ තමයි ඇඩ් වෙන්නේ. හරිද? නෝමල් පෝෂන් එක සහ ලාර්ජ් එක. ඒක නම් ඉතින් දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. හරිද? මේකත් ඉතින් ටිකක් කන අයට නම් දෙන්නෙක්ට ෂෙයා කරගන්න පුළුවන්. ගොඩක් කන එක්කෙනෙක්ට නම් කාලේ ඉවර කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයා කන ප්‍රමාණය අනුවනේ තීරණය වෙන්නේ ළමයෝ. මේ බලන්නකො මේ බත් එකේ තිබිලා මට මෙන්න මෙහෙම එකක් හම්බුණා. ඒක මොකද්ද කියලා මට හිතා ගන්න බෑ. හරිද? ඊට පස්සේ මම එතන වැඩ කරන කෙනෙක්ට කතා කරලා එයාට පෙන්නලා ඇහුවා මේ මොකද්ද කියලා. එයාටත් ඒක මොකද්ද කියලා හිතා ගන්න බෑ. හැබැයි යා මට කිව්වා ඒක පොලොස් එකේ හරි කිරිකොස් එකේ හරිලු තියෙන්නේ නැත්තේ. හැබැයි ඒක මොකද්ද කියන්නේ එයා දන්නේ නැහැ. හරිද? ඊළඟට එයා වෙන වැඩ කරන කෙනෙක්ට කතා කරලා එයාට ඒක පෙන්නුවා. පෙන්නලා එයාගෙන් හොය ඒ මොකද්ද කියලා. ඒක ඊට පස්සේ ෂේප් එකේ කුස්සියට අරන් ගියා කියන්නකෝ. මට කර ගියා ගන්න දෙයක් නැති වුණා ඉතින්. ඊට පස්සේ ඉතින් මොනා කරන්නද? බත් එකත් කාලා ඉවරයිනේ. ඊට පස්සේ මට මාර අයිස් කොෆි බඩගින්නක් ආවා. හරිද? එතනම ෆැබ් එක තියනවානේ. අනේ මන්ද අයිස් කොෆි ක්‍රේවිං එකක් ඇවිල්ලා මම ටක් ගාලා ෆැබ් එකට ගියා. ඒගොල්ලන්ගේ අයිස් කොෆි එකේ ගොඩාක් සීනි ගොඩාක් උනාට ඉතින් ඒක හරිම රහයි. දැන් ඒක රුපියල් 310ක් වෙනවානේ. මම ඒකත් බිව්වා. බීලි වල දැන් මට පාන් කියා ගන්න බෑ. බඩ හොඳටම පිරිලා. මේ නම් ඔයා දකින්නේ වෙන දවසක. හරිද? මම මගේ පහන තියෙන තැන සුද්ධ කරන විදිය තමයි ඔයා මේ දකින්නේ.
හායි කොහොමද? ඔන්න අලුත් වීඩියෝ එක අරගෙන ආවා. මේ තියෙන්නේ රුපියල් 600 චිකන් රයිස් කියන එක. හොඳ සුවඳක් නම් එනවා. මාතර රස විමන. මේක තියෙන්නේ මහරගම පමුණුව පාරේ CIB එක කිට්ටුවමයි. අද නම් මාර සර්ප්‍රයිස් එකක් අනේ. මොකද කාලෙකට කලින් මම මේ රයිස් එක ගද්දී මේකේ තෙල් බේරෙනවා. ඒ වුණාට අද මම සුපිරි වෙනසක් දැක්කා. මේකේ තෙල් ගොඩාක් අඩුයි අනේ. අද ඕකේ මේ රයිස් එක දාන චමින්ද අයියට මොනා හිතිලාද දන්නේ තෙල් ගොඩක් අඩුවෙන් දාලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඉතින් ගොඩාක් කන එක්කෙනෙක් නම් බඩ පැලෙන්න කනවා නම් ඉතින් එක්කෙනෙක්ට කාලා ඉවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දෙන්නෙක්ට උනත් කන්න පුළුවන්. ඉතින් මේක අර සෝස් ටිකකුයි චිලි පේස්ට් ටිකකුයි කාංකුම් ටිකකුයි තමයි එන්නේ. චිකන් කෑලි නම් පොඩියට හීනෙට කඩලා මේකට දාලා තියෙනවා. ඕගොල්ලෝ දැක්කනේ ඉතින්. හී මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ ලයිෆ් ස්ටයිල් ව්ලොග්ස් නේ. ඉතින් ඊළඟට මම අප්ලෝඩ් කරනවා සලෝන් ව්ලොග් එකක්. හරිද? මම බුදුසාදු සුද්ධ කරන තැන ඒක සුද්ධ කරද්දී ඉස්සල්ලාම අවසර අරගෙන තමයි සුද්ධ කරන්න පටන් ගත්තේ. ගාථා කියලා වඳිනකොට ඉතින් මගේ හිතට මාරම සතුටක් සැනසීමක් දැනෙනවා ළමයි. හරි. එහෙනම් මම මේ බත් එක කන්න ඕනේ. හරිද? මම මේකෙන් භාගයක්ම කාලා ඉවර කරා. මං එහෙනම් තව චුට්ටකින් වීඩියෝ එක ඉවර කරනවා. හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. තේරුණාද? කොහමද? මේ මොනවද දන්නවද? මේ තියෙන්නේ සොසේජස්. හරිද? මේක හරියම ලේසි හදන්න. මුලින්ම තෙල් ටිකක් පෑන් එකට තියලා ඊට පස්සේ කැලි මිරිස් ටිකක් දාලා සොසේජස් ටික හොඳට හැදුනට පස්සේ අන්තිම හරියදී මම මේකට තක්කාලි ටිකක් එකතු කරා. හරිද? ලුණු ටිකකුයි. මේක මාරම රහයි. මේක හදාගත්තේ කිරිබත් එක්ක කන්න. මෙන්න මේ විදිහට දාලා රහ බලමු. පේනවද? මාර රහයි ළමයි හදිසියට මරු මන් නම් මේක කන්නේ හැන්දෙන්. හැදුවොත් මටත් කියන්න. ඉස්සර නම් මම කෙට්ටු යන්නේ. තව ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝස් වලට ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න හොඳේ.